ඉතින් අද එළියේ අපි මොන දේ කරන්න ගියත් අපි ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් හම්බ කරන්න යද්දී අපිට වියදම් වෙනවා නේ. සල්ලි වියදම් නොකර කරන්න තියෙන දේවල් හරි අඩුයි. සහ ඒ වගේ ලැබෙන ප්‍රතිලාභ සහ ඒකෙන් මේ මුදල් වියදම් නොකර කරන දේවල් වලින් ආදායම් ගන්න ක්‍රම වලින් අපිට ලැබෙන වටිනාකම් ටික අඩුයි. හරිද? දැන් කේන්ට හිරෙන්න පුළුවන් මුදල් හම්බ කරන්න ඉතින් ජොබ් එකක් ගන්න සල්ලි යන්නේ නැහැ කියලා. හැබැයි පොඩ්ඩක් බලන්න. මේ ජොබ් එකට සුදුසුකම් ටික හදාගන්න නේ. ඉන්ටර්වයුව බෝඩ් එකේදී නිකන් මේ මූණ බලලා රැකියාව දෙන්නේ නැහැ. අර ඔයා අරන් එන ෆයිල් එක ඇතුළේ තමයි බලන්නේ. එතකොට ඒකේ තියෙන ඒ සුදුසුකම් ටික හදාගන්නවා ජීවිතේ හොඳම කාලේ අවුරුදු 20ක් විතර කැප කරලා ලක්ෂ ගණන් වියදම් කරලා සමහර කෝටි ගණන් වියදම් කරලා තමයි ඒක හදාගන්නේ. ඒ කියන්නේ සල්ලි ගිහිල්ලාද නැද්ද ජොබ් එකක් කරන්න උනත් ගිහිල්ලා. එතකොට අද ලක්ෂ 5-10ක් වගේ account එකේ balance එක නැතුව ඇති. හැබැයි ඊළඟ අවුරුදු කිහිපය ඇතුලේ ඔයා සමහර විට වාහනයක් ගන්න, ගෙයක් දොරක් හදාගන්න, මැරි කරන්න, නැත්නම් තව දරුවන්ගේ අවශ්‍යතාවය වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ලක්ෂ 10 20 30 කියන එක ජීවිතේ අපි වියදම් කරනවා. මේ අපි වියදම් කරනවා. හැබැයි අපිට ලැබෙන දෙයක් නෑ. කෝටි ගණන් ලක්ෂ 20 30 වියදම් කරලා රැකියාවල ගියට පස්සේ 50 60 උපරිම ලක්ෂයයි. හරිද? එහෙනම් අපිට ලොකු දේවල් ටිකක් ලැබෙන්නේ. එහෙමයි කියලා අපි ව්‍යාපාරයක් කරන්න ගියට පස්සේ මොකද වෙන්නේ? මේ ව්‍යාපාර සමහරට ලොස් වුණොත් ලොකු වුණා. මේ කියන්නේ වියදම් තියෙනවා. වියදම් කරාට පස්සේ ලාභත් තියෙනවා පාඩුත් තියෙනවා. හරිද? ලාභත් තියෙනවා පාඩුත් තියෙනවා. සමහර වියදම් තියෙනවා ලාභ විතරයි. සමහර වියදම් තියෙනවා පාඩු ලාභ දෙකම ඒ විදිහට එනවා. සමහරව පාඩු වෙනවා. ඒකට ওই වර්ග දෙකනේ තියෙන්නේ. ඒතකොට මං වාට කියනවා ලාභ විතරක් තියෙන දෙයක් තියෙනවා. හරි ලාභ විතරක් තියෙන දෙයක්. දැන් බලන්න මේ මාකට් ට්‍රෙන්ඩ් එක 2030 35 විතර වෙනකන් Google එකෙන් ගන්න පුළුවන් මාකට් ට්‍රෙන්ඩ් එක බලන්න පුළුවන් මේ බ්ලැක් ගෝල්ඩ් වලට වර්මි කම්පෝස්ට් වලට. ඒතකොට අද මේ ඕගනික් ෆාමින් වලින් මේ බ්ලැක් ගෝල්ඩ් හදන්නේ ලංකාවේ හදන්නේ සුළු පිරිසක් මේ වෙද්දි කරා යනවා. ඉතින් ආලු ඇග්‍රෝ එක මේ අතරින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒතකොට මුදල් වියදම් කරන්න තියෙන අවස්ථාව. හරි කොකාකෝලා කම්පැනි එක දාපු මුල් අවුරුද්දේ බෝතල් 25යි අලු වෙලා තියෙනවා. රයිට් ඒගොල්ලෝ ඒ දවස්වල ඒජන්සිප් නිකන් දීලා තියෙන මිනිස්සුන්ට. හැබැයි කවුරුත් තරන්නේ නැහැ. ගණන් අරගෙනවන්නේ. හැබැයි අද ඒජන්සිප් එකක් ගන්න ගියොත් කොහොමද? රයිට් බිට්කොයින් එක ආවට පස්සේ 2013 දී වාගේ සමහරට හිතවත්තු ඒ කාලේ කියන්නේ නැති. මේක ගමු මේ කොයින් එක ගමු කියලා. හැබැයි වා කීයක් දේවල් කිව්වද ඒකට? නේ ඇහැට පෙන්නේ නැති දෙයක් විශ්වාසයිද මොනවා වේද දන්නේ නැහැ. හැබැයි අරන් තිබ්බනම් අද කොහොමද? රයිට් අන්න ඒ වගේ. අපිට ඔපචුනිටි මග ඇරෙනවා අපි ගන්න තීරණත් එක්ක. අපි හිතන පතන විදිහත් එක්ක අපිට ඔපචුනිටි හැමදාම හැම කාලෙම අහිමි වෙලා ගිහිල්ලා තියෙන ඔපචුනිටිස් කියන ඒවා. රයිට් ඉතින් ඔයා තවත් බල ඉන්න එපා. ඔයාට ඒ වගේ ඔපචුනිටිස් ඕන තරම් ඇවිල්ලා ඇති. තව ඉස්සරහටත් එයි. ඉතින් අද තියෙන ඔයාට වාසි විතරක් තියෙන. කිසිම අතකින් පාඩු වෙන්නේ නැති ඔපචුනිටි එකක් අද ඔයාට ලැබිලා තියෙනවා. රයිට් ඔයා දැක්ක අර මාකට් ට්‍රෙන්ඩ් එක හිතන්න ඒ තියෙන මාකට් ට්‍රෙන්ඩ් එකට රයිට් සප්ලයි එක අපි විතරක් නම් දෙන්නේ කොහොමද නේ? අද මේක ලෝකේ හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හොයලා බලන්න මේ වර්මි කම්පෝස්ට් මේ බ්ලැක් ගෝල්ඩ් හදනවා කියන එක. අර දෙක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හරිම ක්වොලිටියෙන් හදන්න පුළුවන් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. රයිට් එහෙනම් පොඩි පිරිසක් මේක කරන්නේ ආසියාවෙත් පොඩි පිරිසක් කරන්නේ ලංකාවේ 14ක් නැති තරම්. එතකොට අද දැවැන්තම වර්මි කම්පෝස්ට් ප්‍රොජෙක්ට් එක කරා යන ආයතනයේ ඔයා කොටස්කාරයෙක් වෙනවා කියන්නේ 2035 වෙද්දී තියෙන ඉල්ලුම වෙනස්. ඔයා එදාට එන්න හැදුවොත් එහෙම ඔයාට එන්න අමාරුයි. අද කොකාකෝලා කම්පැනි ඒජන්සිප් එකක් ගන්න ගිහම අද අමාරුයි එදා නිකන් දුන්නට. රයිට් අද බිට්කොයින් එක අඩු ගණන් 2013 තිබ්බා වගේ නෙමෙයි අද ගන්න බෑ. රයිට් පැහැදිලිද? එහෙනම් අද හොඳම ඔපචුනිටි එක ඔයාලට ලැබිලා තියෙනවා. තීරණයක් තමයි ඔයාලට ගන්න තියෙන්නේ. තීරණයක්. අපි ගන්න තීරණ තමයි ඊළඟ අවුරුදු 5-10 අපි තීරණය කරන්නේ. අපි ගෙවල් හදනවා, වාහන ගන්නවා, වෙඩින් ගන්නවා, අපි කොහොමද තීරණ කරනවා. හැබැයි ලැබෙන්නේ නැහැ ලොකු දේවල් ටික. රයිට් එහෙනම් අද ඔයාලට හොඳම දේවල් ටික ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් එකතු වෙන්න දේශීය නිෂ්පාදනයක් එක්ක නම් හැමෝටම ජය වේවා.